ඇයි පාඩම සම්භාවිතාව. මේක භාග පාඩමේ ප්‍රශ්නයක් වුණා නම් ඔයාලට හම්බෙන්නේ ලකුණු දෙකකින් එකයි. එහෙම ලියුවා නම්. හරි. මෙන්න වැඩ. මේ මොනවද? විද්‍යාත්මක අංකණය. මේක මාර ලේසි. විද්‍යාත්මක අංකණය කියන්නේ පුතේ ඉතාමත් විශාල සංඛ්‍යා කියවීමේ අපහසුව, ඉදීමේ අපහසුව මඟහරවා ගන්න. විශේෂයෙන්ම ඉතා විශාල සංඛ්‍යා හරිද? ඉතා විශාල සංඛ්‍යා ගොඩක් වෙලාවට බිඳුත් එක්ක හිතිය වෙලාවල් වලදී ඒ බිඳුත් අයින් කරගෙන අග ඉන්න බිඳුත් අයින් කරගෙන සංඛ්‍යාව කෙටි කරලා කියන ක්‍රමවේදයක් විදිහට විද්‍යාත්මක අංකණය කියන එක එනවා. විද්‍යාත්මක අංකණයේදී අපි මෙන්න මේ දේ කරනවා. ඕනෑම සංඛ්‍යාවක් එක හෝ 1ක් 10ක් අතර සංඛ්‍යාවක හා එතකොට මුලට ගන්නේ කවුද? 1 හෝ 1ක් 10ක් අතර 10 ගන්නවද? 1 හෝ 1ක් 10ක් අතර සංඛ්‍යාවක හා එහෙම කෙනෙක් දිහා 10 බලයක ඕනේ ගුණිතයක් විදියට අපි යමෙක්ව ලියනවද? ඒ විද්‍යාත්මක අංකණය. අපිට grade 9 වලදී කියනවා නේද සාමාන්‍ය විදියට තියෙන අය විද්‍යාත්මක අංකණය කරන්නත් විද්‍යාත්මක අංකණය කියන අය සාමාන්‍ය කරන්නත්. දැන් අද මෙතනදී අපිට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? සාමාන්‍ය ආකාරයට ලියන්න. හරිද? මේ කියන්නේ 10 පස්වෙනි බලෙන් මෙහා ගුණ කරාම එන එක ලියන්න. 10 පස්වෙනි බලය කියන්නේ 1.5 5යි. 10 පස්වෙනි බලය කියන්නේ 1.5යි. බිංදු 5ක් තියෙන කෙනෙක්ගෙන් ගුණ කරනවා කියන්නේ ගුණ කරද්දී කොහොමද ලොකු වෙනවා? බිංදු 5ක් තියෙන කෙනෙක්ගෙන් ගුණ කරන්නාම ගමන් ඔයාලා දන්නවද? හරිද? අපි අදාම කතා කරමු. බිංදු තියෙන කෙනෙක්ගෙන් ගුණ කරන්නාම ගමන් එක්කෙනෙක් ගෝංගා වහරනවා නේද? නැගිටලා අහනවා මේ සංඛ්‍යාව වලින් මට කතා කරාද? මොකද්ද වෙන්න ඕන කියලා බද්දා අහන කෙනෙක් ඉන්නවා. කොයි වෙලාවටද? 10 බලවලින්. ඒ කියන්නේ එකත් එක්ක බිංදු තියන අයගෙන් ಗುಣ කරන්න හරි බෙදන්න හරි කියපු ගමන් කෙනෙක් ලෝකාව නැගිටලා මට කතා කරාද? හරි මං එන්නම් කියලා කවුද මේ එළියට පැනගෙන වැඩේට උදව් කරන්න එන්නේ? කවුද? කවුද පිස්සුවෙන් වගේ එහාට මෙහාට දුවන්නේ කවුද? එක්කෙනෙක් ඉන්නවා. කතා කරන්න chat එක මොනවද දාන්න? මේ තෑගි යනවා කියන අතන තියෙනවා. තෑගි දෙනවා. මම හැමදාම තෑගි කීපයක් දෙනවා. ඒ සිංහ සමාජයේ මේකද මම ගන්න. කවුද? කවුද දුවන්නේ? දශමදිතානේ. යා 10 5යි. දශමදිතානවා මෙන්න මේකනේ තියෙන්නේ. යා දුවනවා මේ යා 8යි දශම 2යි 4යි 5යි 2 තමයි ඉන්නේ. 10 5 කියන්නේ බිංදු 5. දශමදිත නේද? කී පාරක් පනින්න ඕනද කියන එක නෙමෙයි කියන්නේ. 1යි 2යි 3යි 4යි දෙවියන්ගේ 5 පාරක් පනින්න කියලා දශමදිතට නියෝගය ලැබිලා තියෙනවා. හැබැයි සංඛ්‍යා 4යි හිටියේ. නියෝගය ලැබිච්ච හින්දා යා පනිනවා. හැබැයි එහෙම නිකම් එයා පනින්නේ නැහැ. ඇත්තටම මෙතන කවුද ඉන්නේ? එතන ඉන්නවා හරි. ඔතන ඉන්නවා කවුද? බිංදුවක්. ඒ බිංදුවත් එක්ක තමයි යා බෙදෙන විලේ පැනලා තිබුණේ. දැන් ගුණ කරන විලේ යාට මතක තියෙනවා. හරිද? දශමදිත කියන්නේ මොන කෙනෙක් අතීතේ මතක තිබ්බා. බෙදපු වෙලේ මෙතන බිංදුවකුත් පහු කරගෙන ආවේ ගුණ කරපු වෙලේ පහ පණින්න උනේ ඒකයි. එහෙනම් මේ කවුද? මේක කියවන්න පුළුවන් කාටද? 824520 824520
520 විදියට මෙන්න මෙයා එළියට එනවා. හරි? මොනවා හරි අපැහැදිලි තැනක් අවුල් තැනක් ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ අන්ති විතරක් chat එකට දැම්මා මම ඔයා වෙනුවෙන් නැවත පැහැදිලි කිරීම කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. ගොඩද ශාරි දැන් ලකුණු වැඩි කරගන්න ඕනේ මේ මොනවා හරි දෙන මාත් එක කතා කරන්න පුළුවන් වනේ මම දැක්කම බයි දෙනවා ඈ ටැස්මේනියන් එකේ වගේ පේනවා නවද අපට කපලාවක් හොඳයි එහෙමද ඈ දැන් ඔයාලා බලන්න මේ මම කොවිඩ් කාලේ ඉඳලා සෑහෙන කල් උගන්වන කෙනෙක් හරිද ඔයාලා මේ ග්‍රේඩ් 9 මේ පන්ති වල පාවිච්චි කරනවා නෑ හරිද කොවිඩ් කාලේ වගේ ග්‍රේඩ් 9 පන්ති වල ළමයි 4500 ඉදිරිය පන්ති තිබුණා පාඩ උනන් අපේ YouTube channel එක දකින්නට පස්සේ දවසක දකින්න පුළුවන් වෙයි අපි මේ මට්ටමේ උගන්වන්න පුළුවන් සහ උගන්වන්න පුළුවන් ඒකිට අපිට පුළුවන් උපරිම දේ ඒවා නොමිලේ පන්ති කියලා එහෙම අර අපෝ මේක නොමිලේ මේක මේ සින්න සමාජයෙන් ඔය කරන්නම් වාලේ එහෙම එකක් නෑ අපි අපේ උපරිමේ කරනවා හරි ඒක අපි මුදලට කරාද නොමිලේ කරාද කියන එක නෑ හරි එහෙනම් උපරිමේ අරන් යන්න ඒකයි වෙන්න ඕන හරි අර දවසක් ළමෙක් පන්තියක ආවම මම අහනකොට ඇයි පුතේ යාළුවා කියලා තාත්තා එක ෆිසිකල් එකක් එළෙව්වා. වත් කියලා දන්නවා. නොමිලේ දෙදවස්. නොමිලේ නිකන් දෙනවා නම් දෙවල පත්තරේ හැරි ගමන්නේ යන්නේ කියලා එළෙව්වා. හරිද? එහෙම යෝගාත් මෙතන ඉන්න නැති නේද? එන්න වටින දෙයක් අරන් ගියා කියලා කියන්න වැඩ කරන්නේ. හරි. රූපේ දැක්වෙන්නේ සවිදි පංචාශ්‍රය. සවිදි කියන එකේ තේරුම මොකද්ද? සියලු පාද දිගින් සමාන වූද සියලු කෝණ විශාලත්වයෙන් සමාන වූද බහු ආශ්‍රය. සවිදි බහු ආශ්‍රය. කොයි වගේ අයද? සියලු කෝණ විශාලත්වයෙන් සමාන වූද සියලු පාද දිගින් සමාන වූද බහු ආශ්‍රය. සවිදි බහු ආශ්‍රය. දැන් ඉතින් කටපාඩම් කරන් ඉන්න ඕනේ නේද? ඔය කෝණ වල එකතුව මම මතක තියාගන්න ඕන සූත්‍රයක් කියනවා ඒකක් කියලා දෙන්නම් ඒක ආපහු හිට කියලා දෙන්න අපිට පුළුවන් මේ වගේ බහු ආශ්‍රය ආවහම මේවා මෙන්න මෙහෙම හරිද මේවා මෙන්න මෙහෙම හරිද මෙයාලා මෙන්න මෙහෙම අපිට පුළුවන් පුතේ ත්‍රිකෝණ වලට වෙන් කර ගන්න. එක උඩේක යන්න නැද්ද වෙන්නේ දැන් කෙනෙක් කියනවා මෙතනයි මෙතනයි යාකලස් මෙතන එහෙම බෑ. මේ අපි වෙන් කරන රේඛා එක උඩේක යන්නේ නැති විදියට ත්‍රිකෝණ වලට වෙන් කර ගන්න. දැන් මෙතන ත්‍රිකෝණ කීයක් තියෙනවද මෙයාගේ ඇතුලේ? 3යි. මේ ත්‍රිකෝණ ගානයි මෙයාගේ පාද ගානයි අතර සම්බන්ධයක් පේනවද? ඕකෙන් තමයි සූත්‍රය එන්නේ. ත්‍රිකෝණ 3යිනේ. ත්‍රිකෝණ 3ක් කියන්නේ මොකක්ද? ත්‍රිකෝණ 3ක් කියන්නේ 180 ඒවා 3ක්. ඒ කියන්නේ 18 ඒවා 3ක්. 18 ඒවා 3 නැත්නම් 20 ඒවා 3ක් 60යිනේ. 20 ඒවා 3ක් 60යිනේ. 18 ඒවා 3ක් වෙති 2යි 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 2 ඒවා 3ක් නේ හැරෙන්නේ 20 ඒවා 3ක් 60යි ඔකෙන් 2 ඒවා 3ක් අයින් නේ
54යි. ඒ කියන්නේ 540යි. හරිද? ඔය අපි බලලා හදන එකනේ. කොහොම හැදුවත් කාටවත් වැරදි කියන්න බෑ. පිළිතුරක් තියෙනවනේ, ක්‍රමයකුත් තියෙනවනේ. මේ තුන ඔය කොහෙද? ඊළඟට તો කියන්න බෑනේ. අපි ත්‍රිකෝණ ඇදලා ත්‍රිකෝණ අඩු කරලා ගත්තේ. ත්‍රිකෝණ ඇදලා ඒවා ලඟු කරලා ගත්තේ කියලා. මෙන්න මේක සූත්‍රයක් තියෙනවා. 180 වතාවක්. හරිද? n ඍණ 2යි. n ඍණ 2යි. මොකක්ද මේ n කියන්නේ? පාද ගාන. ඕන බහු ආශ්‍රය කරන ඒ කතාව හරියට. ත්‍රිකෝණයට දාලා බලන්න. ත්‍රිකෝණයට 180යි. පාද කීයද? 3යි. එකෙන් දෙකක් අඩු කරලා තුන අඩු කිරීම දෙකේ එකයි. ත්‍රිකෝණයේ කෝණ වල එකතු 180යි. නේද? සමචතුරාශ්‍රයක් කරපුවාම චතුරාශ්‍රයක් නේද? පාද 4යි. 4 අඩු කිරීම 2. 2යි. 180 දෙකක් යාගින් 360යි. හරිනේ? ඔන්න ඔයයි කතාව. මෙන්න මේක සූත්‍රයක් තියෙනවා. තිබුණා. තේරෙනවද? මෙන්න මේක සූත්‍රයක් තිබුණා තියෙනවා. මෙන්න මේකෙන් තමයි ඔබ ගත්තේ. එහි අභ්‍යන්තර කෝණයක විශාලත්වය. ඔය දැන් මේ සමිති කිව්ව කතාවේ තේරුම දන්නවද බලන්න. සමිති කියන්නේ සියලු කෝණ විශාලත්වයෙන් සමාන වූද. එහෙනම් 540 කෝණ ගානෙන් බෙදනවා. 540 බෙදීම 5. අනේ දැන් නේද චුට්ටක් විතර IQ පාවිච්චි කරන්න දැන් ඔයාලා මේ ලොකු ළමයිනේ එහෙම නේද කොට කල්සන් ඩිස්කල්සන් වල යන්න නේ යන්නේ යාළුවා ළමයි නම් ඉන්නේ වෙනසක් නැහැ නේ ඈ යාළුවා නෑ ඉන්නේ ළමයිත් නේ ඔයාලා කාඩම්බරයක් නේ පන්තියේ කොට කල්සන් නම් ගිහපු ගොල්ලෝ ඩිස්කල්සන් නම් මේ රොඩනේ වෙනසක් වෙන්න යන්නේ නේ මේ පෙන්වන්නේ ඔයාලා ලොකුයි කියලා ඉස්කෝලේ පිළිගන්නවා කියන එක ඔය නේද දැන් කොට කල්සන් නම් දැදී එතකොට දික්කලිසම ගැන ඉන්නේ කියලා දෙන්න තුනක් ඔයාලා ලොකු කියලා පිළිගන්නවා. එතකොට ඔයාලා ලොකු වෙනකොට මේ මේවා පොඩ්ඩක් ලොකුවට කරන්න පුරුදු වෙන්න. 545න් බෙදන්න කිව්ව ගමන් නේද කොලයක් අරගෙන පෑනක් අරගෙන පිටුවක් කරගෙන යන්න එපා. එහෙම ටිකක් try කරන්න. ගෙදරින් කරන් හදන වෙලාවද? එහෙම වෙලාවක් තියෙනවනේ. ගෙදරින් කරන් හදන වෙලාවද? තියෙනවද? ඒ වෙලාවට මෙහෙම කරන්න. දැන් 540 පහෙන් බෙදන්න 500 පහෙන් බෙදන්න මරු 100යි 40 පහෙන් බෙදන්න 8යි අතන 100යි මෙතන 8යි 100යි බාලන්සයි එහෙම වෙන්නේ බාලන්සයි එහෙම වෙන්නේ හරි හොඳයි මේ මොකද්ද මේ කියන්නේ මේ ලකුණෙන් මේ කියන්නේ මොකද්ද මේ ලකුණෙන් කියන්නේ සියලු කියන එක. ඔය ලකුණේ නම අපිට වැඩක් නැහැ. නේද? ඒ ලකුණ. මාළේ වගේ තියෙන හින්දා මේලේ කියනවා කියලා අපි කියනවා තමයි. අපිට හැබැයි වැදගත් මේකෙන් කියන්නේ මොකද්ද? ඒකේ බීගේ සියලුම ඒවා. මේ පැත්තටම කියන්නේ මොකද්ද? මේ පැත්තට આવොත් කියන්නේ පොදු කියන එක. ඒටයි බීටයි පොදු ඒවා. හරි. මේ රූපේ නම් ලේසි. මම ඕනම රූපයක් වෙනුවෙන් ඔයාලට තෝරගන්න ක්‍රමයකුත් කියන්නම් කොහෙදද? හරි. අපි මේ කාර්යන උත්තරේ දැනගන්න නෙමෙයි ආවේ. මම ඒව ඒට අදාළ ටික රතු පාටින් පාඩ කරනවා. ඒ කියන්නේ මේ ලොකු වෘත්තය. හරි මම බීට අදාළ ටික නිල් පාටින් පාට කරනවා දැන් ඔයාලා දන්නවනේ පොදු කියන එකේ තේරුම පොදු කියන්නේ මොකද්ද බටව පොදු කියන්නේ එයාටත් අයිති මටත් අයිති නම් පොදු නේද පොදු ප්‍රවාහන සේවා ඒවා ඔයාටත් අයිති ඒවා මටත් අයිති එයාටත් අයිති අරයටත් අයිති පොදු හරි මෙතන පොදු කියන්නේ මොකද්ද නිල් පාටටත් අයිති වෙලා රතු පාටටත් අයිති වුණා කියන්නේ ඒටත් අයිති වෙලා බීටත් අයිති වුණා කවුද පොදු නේද පොදු ටික කවුද ඇතරව දෙන්නගේම
දෙන්න තමයි. විභාගෙදී අපිට එහෙම කියලා ඒකතු කරන්න තිබ්බනම් දැන් අපි දන්නවා. ආට දැන් දෙකකින් කරන්නේ නැතුව ඕක හරහාට එන පහළට දෙන කරා ඕනම වෙලාවකට ඕක හරිනේ. ඕනම වෙන රූපයක් ගොඩ දා ගන්න පුළුවන් නේ. පොදු කිව්වොත් ඉරි දෙකෙන්ම කැවිච්ච ටික. යතරයි මුද්දේ හරහටයි පහළටයි දෙකට කැවිච්ච එක පොදු. සියලු කිව්වොත් ඔය එක ඉරක් හරි තියෙන හැමතැනම සියලු කිව්වමයි. එහෙනම් සියලු කිව්වම ඇත්තටම හරහට පහළට වෙයි කවුරු හරි ඉන්න තැන ටිකයි. එහෙනම් මේක උත්තරේ මේ දෙකම පාඩ වෙලා තියෙන මෙන්න මේ පාඩ කරලා තියෙන එකක් තමයි නේද? මේකේ ආන්නේ සියලු. ඒක අපි ගත්තොත් ඒව ගත්තා බීව ගත්තා මේ දෙක බලලා ගොඩ දැම්මා. ඊළඟට හදාගන්න ලියාගමු. CN ඉන්න. මැසේජ් එනවා, group chat එකට එනවා, status පේනවා නේද? සමාන මන්දාව status එකට like එකක් දානවා, heart එකක් දානවා. මටත් හිතනවා උගේකට ගිහලා heart එකක් දාලා ඉන්න. ඒවා පන්ති වුණා තමයි. හරි? උඩත් link එක යවන්න පන්ති කියන්නේ කියලා යවන්න. හරිද? නේ? ඔයාලගේ ගොඩක් යාළුවෝ නේද? එන්න කියලා යවන්න link එක. ඒක තමයි කරන්න තියෙන්නේ. යාළුවෙක්ට කරන උදව්ව ගිහිල්ලා like එකක් දාන එකවත් heart එකක් දාන එකවත් මේ comment එකක් දාන එකවත් නෙමෙයි. නේ? හොඳ දේවල් වැදගත් දේවල් දෙකවා මේ මට්ටමේ හොඳ කෙනෙක් වෙන්න. හරි? අසමානතාවයක් කියන්නේ පුතේ සමාන ලකුණට වඩා පොඩ්ඩක් වෙනස් කෙනෙක් වුණාට එයා ඉන්න ගණන් හදන්නේ සමාන ලකුණක් තියනවා වගේමයි. මොකක්ද? x ධන 3 අපි අරමු. හරිද? කාටය පැත්තට මේක ලොකුයි යටිනුත් ටිකක් ගියාම බොහෝ සමානයි. කාටයලා තියෙන්නේ ලොකු පැත්තේ. පහට කියලා කියනවා. දැන් විසඳනවා කියන්නේ නොදන්න එකාගේ අගේ හොයන එකනේ. සමීකරණයක් විසඳනවා කියන්නේ සමාන ලකුණක් තියෙද්දි නොදන්න එකාගේ අගේ හොයනවා. අසමානතාවයක් විසඳනවා කියන්නේ අසමානතා ලකුණක් තියෙද්දි නොදන්න එකාගේ අගේ හොයනවා. නොදන්න එකාගේ අගේ හොයන්න නම් ඌව එක පැත්තක තනි වෙන්න ඕන. ඌව තනි කරන්න නම් ඌත් එක්ක ඉන්න අනිත් අය අනිත් පැත්තට යන්න ඕන. යන්නේ කොහොමද? ධන අය ඍණ වෙලා, ඍණ අය ධන වෙලා. ಗುಣ කිරීම බෙදීම වෙලා, බෙදීම ಗುಣ කිරීම වෙලා. යන්නකොට ඔය තිබ්බලව එක නෑ. කලින් හිටියේ ධන විදියට නම් යන්නේ ඍණ. හිටියේ ඍණ විදියට නම් යන්නේ ධන විදියට. බෙදීම යන්නේ ඒ වගේම තමයි. භාග සංඛ්‍යා හිතුවොත් ඉන්නේ උදේට මාරු කරගෙන. හරි. එන්න පෙරලියක් කරගෙන තමයි යන්නේ. හරි. මේ පැත්තේදී ධන හිටපු කෙනා එහා පැත්තට යනවා කවුරු වෙලාද? ඍණ තුන වෙලා. ඒ කියන්නේ x ලොකුයි හරි සමානයි හරිලු. ලොකුයි හරි සමානයි හරිලු කාටද පහෙන් තුනක් වල කරාම පිළිගන්න ඕනේ නැහැ. දැන් මොකද කියන්නේ කියන කතාව තේරුම් ගන්න. දැන් විසඳුවා ලකුණු දෙකකින් එකයි විසඳුම් කුලකය ඒකට තියෙන විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්නයි කියන්නේ. සංඛ්‍යා රේඛාවක් දක්වන්න නම් අපි දැනන් ඉන්න ඕන. හරිද? දැන් මේ වගේ x ලොකුයි හරි සමානයි හරිලු දෙකට. එන්නේ දෙකේ ඉඳලා ඊට වඩා ලොකු ටික ඔක්කොම නේද? සංඛ්‍යා රේඛාවක් වෙන්නන්නේ කොහොමද? සංඛ්‍යා රේඛාවක් අදිනවා. ඕකේ බිඳුව ඉන්න ඕනේ නැහැ. හරිද? දෙකට වඩා ලොකු නේ ඉන්නවා කියන්නේ දෙකට බිඳුව තිබ්බා කියලා කවුරුත් කියන්නේ ඍණ තිබ්බා කියලා වයින්නේ නැහැ. හරිද? ඍණ 1 බිඳුව 1 2 3 ඉතිරලා 3 3 4 5. දැන් මෙයා කියනවා දෙක හෝ නේද? දෙකට සමානයි හෝ විශාලයි සමානයි කිව්ව ගමන් දෙක අයිති වෙනවද නැද්ද? දෙක අයිති වෙන හින්දා ඔන්න එතන බෝලයක් දාගෙන බෝලේ පාට කරගෙනමයි වැඩේ පටන් ගන්නෙ. හැබැයි මේ යට සමාන කියන මේ ඉර තිබ්බේ නැත්තම් ඔය බෝලේ පාට වෙනවද? ඔය බෝලේ පාට වෙන්නේ. මම මේ කරන්නේ උගන්නනවා නෙමෙයි මතක් කරනවා ඒක මතක් කරගන්න. හරිද? එහෙනම්
දෙකට වඩා විශාලයි කිව්වහම 2.1 2.2 ඒවත් අයි තියෙනවා 3 විතරක් නෙමෙයි 2 3 4 විතරක් නෙමෙයි අපිට කිව්වනම් විසඳුම් මුලකේ කියනවා උඩට නිකිලමේ විසඳුම් දැන් නිකිලමේ විසඳුම් කිව්වහම හරිද දෙකට වඩා විශාලයි කිව්වහම 2.1 2.2 2.3 මේ ඔක්කොම අයිති හරිද හැබැයි අපිට මෙයා විශේෂත්වයක් කරලා කියන මොකද්ද එහි නිකිලමේ විසඳුම් කුලකය නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා මේ නිකිලමේ කතාව කිව්වේ නැත්තම් මට මෙන්න මේ විදියට මෙයාව පාඩ කරන්න වෙනවා ඒ දෙකට වඩා සමානයි හරි විශාලයි හරි කිව්වම 2.1 2 ඔක්කොම අයිති 2.1 ඕන කෙනෙක් අයිති හැබැයි නිකිලමේ කිව්ව ගමන් පූර්ණ සංඛ්‍යා විතරයි එහෙනම් ඔයා යන සංඛ්‍යා රේඛාවේ දෙකට වඩා ලොකු සියලුම නිකිල ටික ඔයාගේ 6 7 8 තිබ්බනම් මේ ටික ලකුණු කරන්න ඕනේ. පැහැදිලිද කතාව? මොකද්ද විශේෂත්වය උනේ? නිකිලමේ කිව්ව හින්දා පූර්ණ සංඛ්‍යා විතරයි ලකුණු කරේ. නිකිලමේ කතාව කිව්වේ නැත්නම් දශමක් දාන්න වෙන හින්දා බෝල දදා බෑ පාට කළම දාන්න වෙනවා. ශරියා කොඩනේ එළ ප්‍රශ්න කියලාද ප්‍රශ්න ඒවා Q&A කියලා chat එකක් තියෙනවා ඔය වෙනත් කාලේ අහලා තියෙන්නේ අනේ ඔව් ඔයාලා ප්‍රශ්න අහනවා මම උත්තර දෙනවා ඒක තමයි කියන්නේ හරි තනිය වගේද අනේ තුවයි කොහෙන්ද දන්නේ උන් පේන්නේ නැහැ මට හරි තනිය තනිය කියලා මම ඉන්නවානේ ඔයා බය වෙන්න එපා හරිද තනියට මම ඉන්නවා ඒක 32කට බය වෙන්න එපා හරි විතරක් කට්ටිය ඉන්නවනේ හරි අපි දැන් යනවා හරි මේ මොනවද මේ දීමේ සංඛ්‍යා මතකයිද දීමේ සංඛ්‍යා දශමයේ සංඛ්‍යා සහ දීමේ සංඛ්‍යා කියලා තියෙනවා. ඔය IT කරන අය නම් ටිකක් වැඩිපුර දන්නවා. කියලා කියනවනේ. IT කරා. IT කරන්න ඕනේ මේවා දැනගන්න නේද? ඔය IT කරන අය කියනවා මේක අපි දෙක කියලා මේ දෙකේ ඉලක්කම දාන්න පොඩි පොඩි ගාන ටිකක් කියලා ඒවා අපිට වැඩක් නැහැ. නේද? අපිට අවශ්‍ය වෙන්නේ ක්‍රමය. දීමේ සංඛ්‍යාවක් කියන්නේ දෙකේ පාදයෙන් දක්වන එක. දශම සංඛ්‍යාවක් කියන්නේ 10 පාදයෙන් දක්වන එක. ඕකනේ ඔගේ කතාව. අපිට මේකෙදි මේවා සුළු කරන්න තියෙනවට අමතරව තියෙනවා දෙකේ පාදයෙන් තියෙන අය
10 පාදයෙන් දක්වන්නත් 10 පාදයෙන් කියන අය පිළිවෙල සංඛ්‍යාව විදිහට නැත්නම් දෙකේ පාදයෙන් දක්වන්න. ඔය ටික තමයි ඔය පාඩමේ යන්නේ. හරිද? දැන් අපි එකතු කරමු. අපි මේවා එකතු කරන්න ගියාම 1යි 1යි බිංදුවයි 1ට එකතු කරන්න කියනවා ජෝඩි කීයද 1යි 1යි 1යි. හරිද? අපි දෙක දෙක විතර හදලා තියෙනවා. දැන් මේවා එකතු කරන්නේ මොකක්ද දෙක කරා? අපි සාමාන්‍ය ගැටළු වල එකතු කරනකොට එකතුව 10ක් වුණොත් නේද පැකට් එකක් කරලා එහා පැත්තට දාන්නේ. 10 පැකට් නෙවෙයි. මේක යවන්නේ දෙකේ පැකට්. දෙකක් වුණොත් පැකට් එකක් කරලා එහාට යවනවා. ඔච්චරයි. මා වෙන දෙයක් නෑ. අර කියුවේ 10 පැකට් මේක යවන්නේ දෙකේ පැකට්. 1යි 1යි 2යි. දෙකේ පැකට් එකක් තියෙන නිසා එයා ඒව දැන් 9යි 1යි 10යි වුණොත් මෙතන බිඳුවයි. දෙක වුණොත් දෙක ගියා. තුනක් වුණොත් එක්කෙනෙක් ඉන්නවා දෙක ගියා. එහෙනම් තමයි කියන්නේ. දැන් ඔන්න ගියා. හරිද? දැන් දෙකේ පැකට් එකක් එහාට ගියා. ආයෙත් 1යි 1යි 2යි. දෙක වුණාම ඩිංගාල පැකට් එකක් කරලා යනවා. මෙතෙන්ට එන කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. ගියා. දැන් මේ දෙක පැකට් එකක් වෙලා ගියා. දැන් 3යි. අත් 3ක් වුණාම දෙකේ පැකට් එකයි. ඉතින් ඔතන කවුරු හරි ගැලපෙන දෙන්නේ පැකට් වෙලා යනවා. ඔය තුනේ කවුද ඉතුරුනේ කියලා මගෙන් අහන සර් ඉතුරුනේ අර උඩින් ආපු එකාද? මුන් දෙන්න කලින්ම සෙට් වෙලා උන් දෙන්න දෙකක් වෙලා උන් දෙන්න මම ඒක දන්නේ. හරි. මිනිස්සුන්ව විශ්වාස කරන්න පුළුවන්ද නේ? එහෙම බෑනේ. අද ඉන්නේ යාළුවා නෙමෙයි නේද ඉන්නේ. වෙන එකක උත් එක්ක සෙට්ලා යනවා නේ. හරි. දැන් මෙතන කවුරු හරි දෙන්නෙක් සෙට්ලා එහාට යනවා. එකෙක් මෙතන තනියම කරන්නේ. ඔය තමයි කියන්නේ හරි. දැන් ඔන්න යනවා. දැන් අර දෙක පැකට් කරලා එකක් කියලා යන්නේ. ආයෙ මොකද වෙන්නේ? 1යි 1යි 2යි. දෙකක් වුණාම පැකට් වෙලා එහාට යනවා මිසක් මෙහාට එන පුරුද්දක් නැහැ. දැන් එහාට ගියා කියලා ඒ කවුරුත් හිතියද? අන්න දැන් 1යි හිතියේ නැහැ කියන බිඳුවක් කියන එක. එයාලා තනියම පාස් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේකේ. අඩු කරද්දි ඉතින් ආය අමුතු කතාවක් වෙන්නේ නැහැ. ඉස්සර නම් අනිත් පැත්තෙන් අපිට මදි පාඩුවට දෙන්නේ 10 පැකට් නේ. ඉස්සර නම් මදි පාඩුවට හම්බුනේ දශමයේ කතාවලින් 10 පැකට්. දැන් හම් වෙන්නේ කවුද? දෙකේ පැකට්. දැන් ඔන්න බිංදුවෙන් එකක් අඩු කරන්න තියෙනවා. අනේ නෑනේ කියලා එහා පැත්තෙන් ඉස්සර ඉල්ලුවම 10ක් නෙදෙන්නේ. දැන් දෙන්නේ දෙකයි. හරි. දැන් නෑනේ මං ගාවත් නෑ කියලා මෙයා ඉල්ල ගන්නවා. මොකක්ද වෙන්නේ? දෙකක් වෙලා යනවා. දුන්නේ දෙකේ පැකට් නම් අය 10 පැකට් එන්නේ නෑනේ. නේද? දුන්න තරමට තමයි එන්නේ. දැන් දෙකේ පැකට් ගියේ අන්න 10 පැකට් එන්නේ නෑ. දෙකේ පැකට්මයි එන්නේ. දෙකක් එනවා. ඒ දෙකෙන් එකක් මෙයාට තියාගෙන. එකක් තියාගෙන. මූටක් එකක් දෙනවා. හරිද? මූටක් එකක් දෙනවා. ඒ දෙන එක මූටයට කීයක් කරාද? දෙකක් වෙලා තමයි යන්නේ නේද? දැන් අර වෙලාවේ ඉඳන් 10ක් වුණාම 9ක් තියාගෙන එකක් දෙනවනේ. නේද? එකක් දුන්නා මේක දෙකක් වෙලා යන්නේ. ඒ කියන්නේ බිංදු ගොඩාක් තිබ්බා කියලා හිතන්නකො. 1 ඇවිල්ලා අතර දෙක එනවා. කලින් වෙනස්වල බිංදු ගොඩාක් තිබ්බනම් 9 ඇවිල්ලා අතර 10. මේකේ 1 ඇවිල්ලා දෙක එනවා. තන ටිකක් හදනවා තේරෙන්නේ. දැන් දෙකෙන් එකක් 1යි. එකෙන් බිංදුවක් 1යි. දැන් මෙතන කවුරුත් නැහැ බිංදුවනේ. එකෙන් මේ අඩු වෙන්නේ වෙයි මෙතන බිංදුවනේ. මෙයා ඉල්ලුවා මූ දෙකක් වෙලා එනවා. දෙකෙන් එකක් 1යි. මේ උත්තර දෙක දායි බලන්න. මේ ගණන් හදන්න පැටලෙන්න පුළුවන්. හරිද? දන්න අයට උනත් පැටලෙන්න පුළුවන් එක සිහියෙන් හදාගන්න. හරිද? එහා පැත්තේ පැනසලක් වැටෙනවා. එහෙල ඒ පැත්ත බලලා මේ පැත්ත බලපුවම ද්විමීය සංඛ්‍යා දශම සංඛ්‍යා අමතක වෙලා වරදින්න පුළුවන්.
හරිද? ඒක තේරිච්චේකෝ? තේරුණා නේද? එනික. හරි. හැමෝම මත උස්සන්නේ කියලා මම දන්නවා. හැමෝම උස්සන්න පුළුවන් නේද අපේ ඈ? අම්මලීනේ හිමවලස් වගේ නේ ඉන්නේ. මත උස්සලා ඉන්නේ. ඕනේ නෑනේ උස්සගන්න එක කට උස්සගත්ත දෙන්නේ. අපිට කොහොමද පුළුවන්නේ? හරි. ප්‍රශ්නයක් හරිද? උක්ත කරන්න කියන්නේ මොකද්ද? උක්ත කරන්න කියන්නේ ඌව තනි කරලා පෙන්නන්නේ. ඌව තනි කරද්දි මොකද්ද වෙන්නේ? ඌත් එක්ක ඉන්න අනිත් උන් එහා පැත්තේ යනවා. අර අසමානතා විසඳන සමීකරණ විසඳන ගන්නේම තමයි. හරිද? දැන් අපිට කියන්නේ කාව උක්ත කරන්න කියලාද? එන්න උක්ත කරන්න කියලා. එන්න උක්ත කරන්න කියනකොට ඉතුරු යන්නේ පුතේ එන්න තනි කරලානේ. නේද? දැන් මට කිව්වොත් අපි සෙට් එකක් ඉන්නකොට මට කියනවා හරි කවුරු හරි කියනවා මුව තනි කරන්න කියලා. එතකොට මට ඌව තනි කරන්න යම් මොකක් දැනෙනවනේ. අපහසුයක් තියෙනවනේ. නේද? ඔයාට ඒකම නෙමෙයිනේ තියෙන්නේ. ඔක දාලා යන එකමයි හොඳ. පරින් යන්න කියලා. එහෙම යනමුත් ඉන්නවනේ. එහෙම ඉන්නවනේ. ඒ සමහරවල් ගියාට අවුලක් හිතන්න එපා කියලා එහෙම යනමුත් ඉන්නවා. එතකොට ඔහොම වෙන එකමයි හොඳ කියලා යනවොත් හැමෝම නෑ. හරිද? එතකොට හිතන්න බෑ. අමරව දාලා යන්න කිව්වහම අපි යන විදියට නෙමෙයි අපි නේද? ණයනව දාලා යන්න කිව්වම යන්න. මොන වෙනසක් තියෙනවද? ඒ වගේ තමයි එන්න තනි කරන්න කිව්වහම මතක තියාගන්න එන්න තනි කරන්න කිව්වම පොඩක් වෙනස්. ඒව තනි කරන්න කිව්වොත් වෙනස්. හැසිරෙන්නේ වෙනස් විදියට. මුලින් මොනුවට ගන්න තනි කරන්න ඕනේ එක. ඌව තනි කරන්න නම් යන්නේ උගෙත් එක්ක තියෙන සම්බන්ධය කඩාවල. අර කලින් වගේම ධන ඍණ වෙලා ඍණ ධන වෙලා මුලදී දැන් අපි බලමු අවුද යන්නේ. යන්න කිව්ව ගමන් යන්නේ ඈතින් ඉන්නු. ළඟින් ඉන්න එක මුලින් යනවා. මම දෙකේ පොල්ලක් අරගෙන ඔයා ගාවට එනවා. යාළුවෝ සෙට් එකත් එක්ක ඔයා ඉන්නවා. මම පොල්ල පොඩ්ඩක් උස්සලා කියනවා. මම මේ වගේ ඔළුව පාලන්න හදන්නේ. තව ඔළුව පලා ගන්න ඕන ඉන්නවනම් මෙතන ඉන්න. නැතිනම් යන්න. දැන් මම එහෙම කියනකොට යන සෙට් එකක් ඉන්නවනේ. නේ? තව සෙට් එකක් ඉන්නවා. මේ චුට්ටක් වෙලා ඉන්න වීඩියෝ අපේ ඔළුව පලාගෙන වගේ පොඩි ටෝක් එකක් දීලා අනිත් තුන් නේද? තව හොඳම පිටියාවෝ ඉන්නවා. තාම යන්නේ. අවුකිනව කියනවා කමක් නැහැ ඔළුව පැලුවා නේද? සිහි නැති වෙන ගානට මරණ ගානට බලන්න එපා. බලන්න ඕන නම් පොඩ්ඩක් බලන්න කියලා යනකොට තියෙනවා. ඔය කියන ගියාම අන්තිමට තව එකෙක් හරි තනි වෙනවනේ. හොඳ යාළුවා කියන එක. ඌරා ඔළුව බලාගන්න ඉන්නේ නැහැ. හරි? අනිත් ඔක්කොම යාළුවෝ මොකක් හරි කියලා යනවා. ඕක තමයි ක්‍රමය. මේකේ ඕක තමයි ක්‍රමය ඔළුවට ගන්න. හරි? දැන් ඉස්සෙල්ලාම යන්නේ ඈතින්ම ඉන්නු. කවුද මේ එන්ට ඈතින්ම ඉන්නේ? එන්ගේ පැත්තේ ඉන්න එකට කවුද එන්ගේ පැත්තේ ඈතම ඉන්නේ? දෙකද ඒ දෙකද? මේ ඒදා එන්න අමුතු කූටුවක් ගහගෙන ඉන්නේ මෙතන. ඒදා නෙල් එයාලා ඉන්නේ මොකක්ද? මෙයත් එක්ක මොකද සම්බන්ධ වෙලා ඉන්නේ? මුන්දෙන්න සම්බන්ධ වෙලා ඉන්නේ වරහණකින් වෙන් වෙලා ඉන්නවා කියන්නේ මුන්දෙන්න මුණ කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්නේ. මුන්දෙන්න ඇතිනේ. මුන්දෙන්න ආයේ මුවදනි කරන්න කිව්වා කියලා මුන්දෙන්න සම්බන්ධ කඩාගෙන යනවද? වරහණ ඇතුලේ ඉන්නවද? මුන්දෙන්න අපි දෙන්න හිටියේ ඒකට අපි දෙන්නම යනවා. අපි දෙන්න මෙයාත් එක්ක හිටියේ ගුණ කිරීමක් විදියට. අපි දෙන්න ඈතින් හිටියේ. අපි දෙන්න යනවා. අපි දෙන්න යන්නේ කොහොමද? ගුණ කිරීම යන්නේ දෙදීම් වෙනවා. අපි දෙන්න යනවා බෙදීමක් වෙලා. එම් බෙදීම දෙකයි. දැන් එන්නේ ඉන්නේ දෙකනේ. ඔය දෙක ඉර යට ඉන්නවා කියන්නේ බෙදීම දෙකනේ. ඌ යන්නේ නැද්ද? ඒ තනි කරලා ඌ යනවා. බෙදීම එන්නේ කවුරු වෙලාද? ගුණ කිරීමක් වෙලා. එතකොට අපිට S2 කියලා ලියන්න පුළුවන් සාමාන්‍යයෙන් එහෙම ලියන්නේ නැහැ. මුලින් සංඛ්‍යාව පස්සේ සංකේතය. ඔකනේ ක්‍රමය. එතකොට අපි දානවා 2s
ඒ බෙදීම ගුණ කිරීමක් කියලා ගියා. යට A ධන L. උන් කලින් ඉන්නම ඉතින් කපල් එකක් උන් අය වෙන්නේ මුගේ ප්‍රශ්නයක් ආවා කියලා. හරිද? ඔන්න ඔහොම නෙමෙයිද? දැන් n වම් පැත්ත අරගෙන මුන් දකුණු පැත්තට අරගෙන ලියන්නත් පුළුවන්. එහෙම ලියන්න නැතුව මෙහෙම තිබ්බත් ලකුණු හම් වෙනම දුක්ත කරන්න කියන එකේ තේරුම වම් පැත්තෙන් තියන්න කියන එක නෙමෙයි. ඌව තනි කරන්න. උගේ වටිනාකම ඉතුරු ඇසුරෙන් ප්‍රකාශ කරන්න කියන එක. ඌ තනි වෙනවා කියන්නේ ඉබේම ඉතුරු අය ඇසුරින් යාගේ වටිනාකම ප්‍රකාශ වීම. ජ්‍යාමිතිය ගැටලුවක් තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මතකයිකෝ සූත්‍රයේ ටික ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයෙහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට මොකද වෙන්නේ සමානයි. ඒ කියන්නේ මුන් දෙන්නගේ එකතුව. කවුද මේ 50 ධන x ධන 10 සමානයි 120යි කියලා. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙයි. මේක අහන්න පුළුවන්. මේක අඩු කරලා මෙතන 60යි කියලා දාලා මේක 180යි කියලා එහෙම හදන්න පුළුවන්. අපි දැකලා තියෙන YouTube වලින් හදනවා. තවත් කියන්න. මම කවුද කියලා කිව්වේ නැද්ද? මගේ නම නිරෝෂණ කරනවා. හරි. මගේ වෘත්තීය සුදුසුකම මම යාන්ත්‍රික ඉංජිනේරුවෙක්. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව මට තියෙන ගෞරවපාදයක්. හරිද? එහෙමයි කියලා මම මැෂින් අස්සේ විතරක් ඉන්නේ නැහැ. හරිද? මම පොඩි කාලේ ඉඳලා වගේ කැමැත්තක් තිබ්බ ආසාවක් තිබ්බා මම හැකියාවක් තියනවා කියලා හිතුවා. ඒක ඔක්කො උනා පසු කාලෙක. හරි මේ කියලා මම එන වයසයි. මගේ ගෝලියෝ දැනට ඉන්නවා ඉංජිනේරු පීඨවල, වෛද්‍ය පීඨවල, නීති පීඨවල. එච්චර හිත නාස්ති දෙන්නේ කියලා. හරි. කොච්චර වයසෙද දන්නවද? උත්තර දෙන්නේ විතර වයසයි. ගන්න හදාගන්න පුළුවන් නේ. වයස කොච්චරයිද? උත්තර දෙන්නේ විතර වයස ඒකෙන් එක වයසක්. මේ ඉන්නවා ඒ තරම් ගෝලයෝ. ඒතකොට ඒකෙන් මම හිතාගත්තා ඇත්ත තමයි මට උගන්වන්න පුළුවන් තමයි කියලා. මම හිතාගත්තා මොකද එයාලා වෛද්‍ය පීඨවලට ඉංජිනේරු පීඨවලට ගිහිල්ලා ඉන්නේ සර් මම කියනවා දැන් අද දවසක් කතා කරා මගේ පන්තියක ඉඳලා ගිහිල්ලා වෙන රටක ඉන්න ගමන් ඩිග්‍රියක් කරනවා කියලා ළමයි කතා කරා. ඒ කාලේ පන්ති වල ඉච්චාය කියන්නේ කතා කරා හරි. එහෙම කට්ටිය ඉන්නවා. කියන්නේ මට තේරෙනවා මට උගන්වන්න පුළුවන් කියලා දැනුත් තේරෙනවා කියනවා. ඒ කියන මම ඒක කරනවා. හරිද? එතකොට අපි උගන්වන්නේ පුරුදු වෙන්න නෙමෙයි. හරිද? ආසයින්වත් නෙමෙයි ආසයි වගේම අපිට පුළුවන් කියලා අපි දන්නේ. හරිද? ඒ වගේ පොඩි හදා ගන්න අමාරුයි නේ මේ වගේ වයසක් වෙනකොට නේ මේ වගේ වයසක අපි කියන පස්සේ කාලෙක අපි ගාලා දැන් ඉඳලා ගන්න උත්තරම් බෝරු දෙන්නේ වයස ඒක වයස හදා ගන්න දත්තයක් මදි නේද මොකක්ද මදි දත්තය මගේ වයස සමානයි උත්තරම් බෝරු දෙන්නේ කිය වයස කියලා මම ගානට දෙනවා මම ඔය ගාන උත්තරේ ගන්න මගේ වයස කියන එක හොයාගන්න මොකද්ද මේ මදි දත්තය ඒකවත් කියන්න වෙන මොකක්ද කියන්න කරනවා ආඩමේ තියෙන වත්තක දාන්නකො සරල සමීකරණයක් මම කියනවා මගේ වයස උත්තරම් බෝරු දෙන්නේ වයසට සමානයි එහෙනම් මගේ වයස කීයද හරි බලමු දැන් මම මේක සමහරව දෙනවා සමහරව අපරාධ මේ මම දැක්කා මම මොකක්ද දානවා හොඳට තියෙනවා ඒවා තාම දාන්නේ නැත්තම් අර පුරු චිත්‍රයේ ගෝල චිත්‍රය වගේ සමානලාට මට හිතෙනවා ඒ ගාන වැරදියට හදන හැටි ආවල් දුරට හදන්න දාලා මම ඊට පස්සේ ඒ ගාන හරියට හදන්න හැටි පෙන්නන්න කියලා පව් කියලා හිතලා කරන්නේ හොඳ නැහැ දැන් බලනකොට තේරුම් ගන්න මේ වගේ දැන් මග අරින්න දැන් මේකෙදි හදන්න ක්‍රම තියෙනවා නේ මොකද ඔයාලට පුළුවන් මෙතන ඉන්න මෙතන 60යි 60යි මේකයි කියලා යන්නත් පුළුවන් නැත්නම් වන් ෂොට් ඒ අර ක්‍රමයේ දන්නේ නැති අය එතකොට පේපර් එක බලන මිනිස්සු දන්නවා මේක දන්නේ නැහැ කියලා හරිද
දන්නේ කියලා ඔළුවට කියලා පේපර් එක බලනකොට ඔයාගේ අතින් දැන කරන සමහර ඒවා හිතන්නේ නොදන්නා කමට කරා කියලා. හැබැයි ඔයා මුලින් ඉඳලා පේපර් එක බලන කෙනාට අදහසක් දුන්නොත් ඔයා මරුලා දක්ෂයෙක් කියලා ඔයා අතින් වෙන චූටි ඒවාත් යා නොසලකා හරිනවා. නෑ මේවා මු දැනගෙන මොකද ඉස්සෙල්ලා කියලා. ඔයා දන්නවා නේ ඉස්කෝලේ වල පොඩි ගණන් දෙකට අලු වුණාම ඔයා කොච්චර හොඳ එකෙක් වුණත් දැන් ඉතින් යා කතා කරනවා. සමහරුන් ඉන්නවා ගන්න දෙයක් නෑ. ඉතින් හොඳයි කියලා මොකටද මාට්ටු වෙච්චෝ. අම්මෝ ඉතින් මුලින් හොඳ අහන්නේ නෑනේ. ඒ වගේ තියෙනවා. මේවත් ඒ වගේ හරි. ගණන් වලට පේපර් එක ලියනකොට මුලින්ම දෙන්න මේ පොඩි ලේසි ගණන් වලින් දෙන්න බලන කෙනාට අදහසක් මම මාරු මම ඔක්කොම දන්නවා. මම මේ මොඩයා වගේ මේක හදන්නේ මේක හදන්නේ කියලා පෙන්නනවා. මේක ලියව ගමන් දන්නවා. ඔයා මේ ක්‍රමය දන්නවා කියලා. මේ වගේ ක්‍රමය කියන්න ඕනේ. ඇයි ලකුණු දෙකයි දෙන්නේ. ලකුණු දෙකෙන් එකක් දෙන්නේ ක්‍රමයට අනික දෙන්නේ උත්තරයට. ඔන්න ක්‍රමය. දැන් වාට පුළුවන් දැන් ඕනනම් කියනවා 50යි 10යි 60යි දාන x 120යි කියලා ආය අඩු කරලා උත්තර ගන්න දෙයක් නැහැ. ක්‍රමයටයි උත්තරයටයි ඔයාට මේක දැක්ක ගමන්ම තේරෙනවා නම් මෙතන 50යි 10යි 60යි 66 අතරින් ගාම ඍණ 60ක් වෙලා යන්නේ 120ෙන් 60ක් අඩු කරාම 60යි කියලා ඔයාට තේරෙනවා නම් හරිද? එහෙම තේරෙනවා නම් ඔයාට තත්දාලා දාන්න පුළුවන් x 60යි කියලා. මෙතන පළවෙනි සැරේම දාන්නත් පුළුවන් මේ අංශක කියලා දාන්න ඕන. හරිද? 60යි 10යි 70යි 70යි 50යි 120යි. ජ්‍යාමිතිය 10 11 ශ්‍රේණි වල ජ්‍යාමිතිය කියලා විශේෂ කොටසක් තියෙනවා. ඔයාලා මේ පාඩමේ ආරම්භය තමයි ගත්තේ ප්‍රත්‍යක්ෂ වලින්. ප්‍රත්‍යක්ෂ කියලා පාඩමක් හම්බුණානේ. අන්න ජ්‍යාමිතියට අත්පොත තියෙනවා. ජ්‍යාමිතියේ නේද? මූලිකම සංකල්පයක් කතා කරනවා. දැන් අපි යනවා හදාගෙන ආවෙත් නෑ හදන්න වෙලා ගෙන්න දෙන්න ගොඩක් ඕනේ නෑ. ප්‍රසාරණය කරලා සුළු කරන්න කියනවා. මෙහෙම අය ಗುಣ වෙද්දී වාට මතකයි නම් පළවෙනි කෙනාගෙන් මේ දෙන්නම ಗುಣ වෙනවා. නැවත දෙවෙනි කෙනාගෙන් මේ දෙන්නම ಗುಣ වෙනවා. අවස්ථා හතරකට සුළු කිරීම වෙනවා 1යි 2යි 3යි 4යි. මොනවද? A ගෙන් A වර්ගය. A දෙකෙන් ධන 2යි A. ධන 2යි A. ඍණ 5 A ගෙන් ඍණ 5යි A. ඍණ 5 දෙකෙන් ඍණයි ධනයි ඍණ 10යි. අවස්ථා හතරක් ආවනේ දියුනේ. අවස්ථා හතරක් ආවනේ. පළවෙනි කාගෙනුත් දෙන්නම ගුණ කරනවා දෙවෙනි කාගෙනුත් දෙන්නම ගුණ කරනවා. දැන් සජාතීය පද සුළුවේ. ඒ වර්ගය එයාට මෙයාලත් එක මොකක්වත් බෑ. ධනමුත් දෙන්නයි ඍණමුත් තුන් දෙනයි මතක තියාගන්න. ධන තුන් දෙන්නයි ඍණමුත් පස් දෙනයි ආවහම කවුදා එකක් වගේ මුතේ උනාය මේ එකතු වෙලා සාමාජික කරලා මහා ගන්නවා මිසක් කියලා කරන්නේ නැහැ. වැඩිපුර ඉන්නේ ඍණු පස් දෙනෙක් ඉන්න කරගෙන ඍණ හමුදාවේ පස් දෙනෙක් ඉන්න කරගෙන ධන හමුදාවේ දෙන්නෙක් කරනවා වගේ වැඩ. මරා ගන්න. එක මරා ගන්න. ධනුන් දෙන්න ඍණුන් දෙන්නෙක් මරාගෙන අයින් වෙනවා. එච්චරයි වෙන්නේ. ඒක වැඩිපුර ඉන්නේ ඍණු දෙන්නවා. ඒ වර්ගයේ ඍණ 3යි A ඍණ 10 ප්‍රසාරණය කර සුළු කර ලබමු. හරිද? ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍රය ඔයා ගන්නවා. මොකද්ද? ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි දෙකෙන් එක වතාවක් ආධාරකයේ වතාවක් ලම්බ උස. දැන් සර් ඔය ආධාරකයේ ලම්බ උසයි මොකක්ද කියලා හොයාගන්න බැරි. ඒවලක් තියෙනවා. කොහොමද හරිනේ? මෙන්න මේ ඍජුකෝණී ලකුණේ එක කොනක් ගෑවිලා තියෙන්නේ ලම්බ උසට පුතේ අනිත් කොන ආධාරකේ. හරිද?
කඩේරි වලින් කියනකොට එහෙම ගන්න එපා නේ. ඒ හරිය ශරීරයක් විද්‍ය නම් ගන්න එපා. අපි කියන්නේ සර්වරේකාවලින් කියනවා. අතිශය කලාතුරකින් කඩේරි වෙන දැන් තියෙනවා. හරිද? කඩේරි වෙන දැන් වල ඒ පොරොන්දු ඒ වගේ ඒවා කඩලා තියෙනවා. ඒක කඩේරි වෙන දැන් ගීතක් ගන්න එපා. සර්වරේකා තියෙන හැම වෙලේම මේ දැන් කවුද ආධාරකේ කවුද ලම්බෝස කියලා අපිට වැඩක්ද? වැඩක් නැහැ. මුණ වෙන්නේ තියෙන්නේ. දෙවරක් තුනක් හයයි තුන් වරක් දෙකක් ඕකට කෝක දැම්ම ගානයි බලන්න. දැන් ත්‍රිකෝණ මේ තියෙන්නේ සර්ව සමීකරණයක්. ඕකේ නොදන්නවම එකයි ඉන්නේ. ඒ චහනවා කියන්නේ එච්චර අනිත් හැම එකම දන්නවා. තියාගෙන යනවා. වර්ග ඵලය 144යි කියලා දීලා. දෙකෙන් එකයි. ආධාරකය 18යි. ඒක අනිකයි ඉච්චුනේ. කොහොම ආධාරක කියලා හොරක් වෙනවද? භාවනා කියලා කරනවද? අවුලක් වෙනවා. දැන් මොකද වෙන්නේ? උඩයට කැපෙනවා 18 දෙකෙන් බෙදෙනවා 9යි. එතකොට මම කියන 144 කියන්නේ 9යි h. 9යි. දැන් 144 9ෙන් බෙදෙනවා. 144 9ෙන් බෙදෙනවා. බෙදලා බලන්න නැතුව කියන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න. අනිත් දාගෙන ආවම ඉන්නේ. ඕනම සංඛ්‍යාවක් බෙදන්නේ නැතුව 9ෙන් බෙදනවද කියලා කියන්න පුළුවන් ළමයි ඉන්නවද? ක්‍රමේ දැම්මොත් දෙනවා අයිස්ක්‍රීම් එකක් දෙන්න දැන් ඒකට දිය වෙනවනේ. ඉතින් වෙන එකක් දෙනවා. උත්තරේ ඔයා දන්නවා ඇති. මං ආන්නේ උත්තරේ නෙමෙයි ක්‍රමයක්. යම් සංඛ්‍යාවක් ඉතිරි නැතිව 9ෙන් බෙදේද කියලා හොයා ගන්න ක්‍රමයක්. දන්නවද? තෑග්ගක් දෙනවා කිව්වොත් කියනවද? තෑග්ගක් දුන්නොත් කියන්නේ නැහැ නේද? චොක්ලට් බිස්කට් දුන්නොත් ඒවම නිවන්න පුළුවන් නේ. දැන් නිවන්න බෑ උත්තරේ දුන්නොත් ඒවන්න. අවදාවත් හරියට උත්තර දෙනාට චොක්ලට් කියලා නේද? මේ අද කලින් පන්ති දුන්න තෑග්ගේ මේවා ඉවරෙන් ඔයාලා දෙනවා කියන්නේ නැහැ නේ. මේවා එයාලා ඇඩ්‍රස් එක වහම තැපැල් වෙන්නේ ඒවා. තව පෙන්නන්න බෑ තව දුන්නා ගිනි මකරු දුන්නා. දිනාරා සිතුමි මං හිතන්නේ එයා හරි උත්තරේ කියන්න හැදුවා ඉලක්කම ටයිප් කරලා තියනවා නේද? කවන්නේ යම ජයග්‍රාහකයෙක් විදිහට තෝර ගන්නවා. ඔයා ගෲප් එකේ ඇඩ්මින්ට එවන්න එයාගේ ඇඩ්‍රස් එක. හරිද? ඒක තමයි. යථා කාලයේදී තැපෑලෙන්නේ. හරි? හරි ඒ ටැගින් එක තමයි. ගන්න නැතුව එනකොට වඩා හොඳ නේ. දැනගෙන එනකොට අවශ්‍යයි නේ. හොඳ නේ. හරි. හරි. මේවා ඉතින් මේ ඉලක්කම් දර්ශකය කියලා එකක් ගන්නවද ඔයා? 1 ධන 4 ධන 4 9යි. ඔය වගේ ඉලක්කම් දර්ශකය වලදම හදලා ඉලක්කම් දර්ශකයෙන් 9 එනවනම් එයා ඉක්මනට 9ෙන් බෙදනවා කියන්නේ මෙයක් 9ෙන් බෙදෙනවා. ඔයාට නම් පුළුවන් 144 බෙදීම 9ෙන් කියලා අරන් ගන්න. ඒකෙන් බෙදන්න පුළුවන් අය මම දන්නවා. නේද? අපි අවශ්‍ය කතා කරමු. මේ වගේ එකක් කොහොමද බෙදන්නේ කියලා. 1යි 9යි 5යි 54යි 54 කියද? කියද? නවලා ඩක්කරේ දන්නේ ඉතින්. ඕකනේ සර් අපි ඔන්ලයින් ක්ලාස් එකක් නැත්තේ. ඊට කොහොමද සර්වර් ජම්පේ තාම සබ්ජෙක්ට් නම වරක් කීයද කියලා. ඉතින් ඕක අපිට කරනවා මම්මලාගේ කුල් පාරවක් ගන්නවා තොපි උගන්වලා වැඩක් නැහැ කියලා දෙමව්පියෝ කියන්නේ. ඒකින් අපි සර් ඔන්ලයින් ක්ලාස් දෙන්නේ. ඉස්කල් පාඩේ කොච්චරවත් වද නැහැ නේද? එම්මට නින්දා වෙනවා, එම්මට අපහාස වෙනවා. ඒ වුණාට ඕන එකක් විතර තමයි.
විතර දෙනුවත් වෙන්නේ නැහැ නේ චක්‍රේ දන්නේ නැවුවත් විතර දෙනුවත් වෙන්නේ. එහෙම නෙමෙයි. වෙන්න ඕන මොකද්ද තමයි ලැජ්ජා වෙන්නේ. තමන්ම තමන්ට ලැජ්ජා කරගෙන හැදෙන්නේ. ඒක තමයි හැදෙනුනේ. ක්‍රමය හරි. කියද? නවරක් 6 වරක් 10යි නම් 60යි. 9 වරක් 6 නේද? 6 වරක් 9 9 වරක් 6 නේද? 6 වරක් 9 9 වරක් 6. මේ චක්‍ර දෙකෙන් එකක් හරි ගන්නවා නම් වැඩේ ගොඩනේ. හරි. එතකොට 54යි ඔච්චරයි. එහෙනම් කීයද h කීයද? h සමානයි මොනවද? 16යි මොනවද? සෙන්ටිමීටර. ටැග් තියනවා කිව්වොත් කෙනෙක් ඇඩ්මින්ට මැසේජ් එකක් දාන්න අපේ ඔයාලගේ ගෲප් වල ඇඩ්මින්ලා ඉන්නවා. හරි. ගොඩ. කොහෙන්ද ආවද? කොහොමද වෙලාවට කලින් ගෙදර යවනවා. හරිද? අන්තිම වර්ෂයේ යන්න කලින් ගෙදර යවනවා. හරි? කිසි දෙයකට බය වෙන්න එපා. සුළු කරන්න තියෙනවා මේ භාග බීජීය භාග ඔය ඔක්කොම එකම කතාවේ කට්ටිය. අය බීජීය උනා කියලා අමුතු જાති නැහැ තියෙන්නේ. බීජීය සංකේතයක් ඕකාසින් එක විතරයි. හරය සමාන වෙන්න ඕනමයි. නීති නීතිමයි. ආයෙදි මෙයාලා කියලා නැහැ. කොහොමද? හරය දෙක්කෙනෙක් දෙතුන අනිත් කෙනාගේ භාගය කොහොමද සමාන වෙන්නේ? පොදු හරයක් ගන්නවා. තුන් වරක් චක්‍රේ පස් වරක් චක්‍රේ ගත්තාම ඉස්සෙල්ලාම හම්බෙන්නේ පොදු කෙනා කවුද? තුන කීයෙන් හරි මොකද කරලා පහ වෙනවද බලන්න. පහ කීයෙන් හරි මොකද කරලා තුන වෙනවද බලන්න. නෑනේ. නැත්නම් තුන් වරක් පහ ගන්නවා. එතකොට මම ගන්නවා තුන පහෙන් ගුණ වෙනවා පහ තුනෙන් ගුණ වෙනවා. හරි. යට එකාට කරන එකම උදේ කාලක් කරන්න නැත්නම් උතන එන අවුල. පාරේ ගන්නවා. තුල්ලේ බා. දැන් 15 උඩ කීයද 10යි y. ඍණ 15 උඩ 3යි y. සමානයි 15 උඩ නේද? අර ඒ විදිහට ඉන්නවා 15 7යි y. y ට y වෙලා ගිහින් 4 විතරක් ඉතුරු වෙන්නේ නැහැ. ඔය 7යි y කියන්නේ බල්ලෝ 7යි බල්ලෝ 3යි වගේ. නේද? අය අඩු වුණාම බල්ලෝ 7යි වෙනවා නිසා නිකම්ම 7යි වෙන්නේ නැහැ. සංකේතය තියෙනවා යාළුවා. හරි. පයිතගරස් කාර්ය මොකද? ඍජුකෝණී ත්‍රිකෝණයක මේ මෙහෙමයි. අතයි සුත්තම මතක් කරනවා අතයි බලන්න. මනවද? මතකයි. ඍජුකෝණී ත්‍රිකෝණයක පයිතගරස් පටන් ගත්තම ඍජුකෝණී ත්‍රිකෝණ ගැන කියලා. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳින්න ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය. ඉන්න කතාවක් කිව්වා. සමචතුරස්‍රයේ වර්ගඵලය එහි ඉතිරිපාද දෙක මත අඳින්න ලබන සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුවට සමාන වේ කියලා පයිතගරස් කිව්වා. ඕක සමගතියක් තිබුණා. හැබැයි පයිතගරස් කිව්වේ එහෙම ඉන්න පයිතගරස් ප්‍රමේය වුණාම එහෙම කියනවා. මොකද එයා කිව්වේ
මේ භාෂාවෙන් ඒක කියන්නේ. අපි මතකයේ පහසුවට කියනවා ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය ඒ කියන්නේ දිගමේකා කර්ණය තව විදිහකින් කර්ණය හොයා ගන්න පුළුවන් ත්‍රිකෝණී ලකුණ ගෑවිලා නැහැ එයාගේ කර්ණය කියන්නේ මොකක්ද ඒවා ගෑවිලා නැහැ ත්‍රිකෝණී ලකුණ ගෑවිලා නැහැ ගෑවිලා නැති කෙනා කර්ණය එයාගේ වර්ගය සමාන වෙනවලු ඉතුරු දෙන්නගේ කාගෙද 12 වර්ගයයි ඉතුරු දෙන්නගේ වර්ගවල එකතුවට අනිත් කෙනා BC දැන් 13 වර්ගය 169යි 12 වර්ගය 144යි සමානයි BC ගේ ධන BC වර්ගය සමානයි 144 ධන BC වර්ගය දැන් 144 යනවා අනිත් පැත්තට අඩු වෙලා මේව නම් හදලා ගන්නවත් කියන වෙලාව බලන්න නේද මෙයාගෙන් මෙයා අඩු ගාමින් කියනවා ඔච්චර ඕනේ හරියට පයිප්ස් ගමන්ටි දාපු මිනිස්සු දන්නවා මෙතන 12යි මෙතන 13යි නම් මෙතන 5යි 11ට ආවම උගන්වනවට 5 දෙක ස්ත්‍රික කියලා ඒ කියන්නේ 3යි 4යි 5යි ලොකු මේකාගේ වර්ගයේ ඉතුරු දෙනාගේ වර්ගවල එකතු වන සමාන නම් 5 දෙක ස්ත්‍රිකයක් හරිද කියලා යුක්තිය කියලා නේ පස්සේ කාලේ කියලා 11ට ආවම එයා දැනගන්න පුළුවන් හරි එතකොට මේ 5 දෙක ස්ත්‍රික තියෙනවා නේ 3යි 4යි 3යි 4යි 5යි කොහොම දෙකෙන් ගුණ කරානේ 6යි 8යි 10යි ඒ වගේ මේ වගේ ඒවා 5 දෙක ස්ත්‍රික කියලා උගන්වනවා මේ වගේ ඒවා හදන හැටි උගන්වනවා දැන් තියෙදි චුට්ටයි නේ මොකද්ද ලොකු මේකාගේ නැත්නම් දිග මේකාගේ වර්ගයේ ඉතුරු දෙන්නගේ වර්ග වල එකතු සමානයි කියලා ලිව්වා අගයන් දැම්මා ගණන් ටිකක් හදලා තියෙනවා නම් 12යි 13යි දැක්කකොටම පහම කක් වුණා ඒ කියන්නේ 25 සමානයි BC වර්ගය කියලා දැම්මා ආයෙදි වර්ගමූල දාලා උත්තර ගන්න ඕනේ ලකුණු දෙකයි දෙන්නේ ක්‍රමේ තියෙනවා උත්තරේ ගන්න try එකකුත් තියෙනවා දැන් උත්තරේ දාපු ඔය ඇති වැඩිත් එක්ක ඇති BC කියන්නේ කියන 5 සෙන්ටිමීටර තේරුම් නැත්තම් අංක chat එකට දාන්න. සතුටුයි සම්බන්ධ වෙච්ච වෙලේ හිටපු හැමෝම ඉවර වෙනකම් ඉන්න එක ගැන. ඒක තමයි මට වටිනම දේ. සහ මම උගන්වන එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් මරු කියලා හිතනවා නම් ඒක කියන්න ඔයාගේ යාළුවොත් එක්ක. හරිද? මාත් එක්ක කියන්න එපා. මගේ වැරද්දක් අඩුපාඩුවක් අවුලක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා කියන්න. නැත්නම් ඇඩ්මින්ලට කියන්න මට කියන්න කියලා. මම හොඳයි නම් යාළුවන්ට කියන්න. නරකයි නම් මට කියන්න. හරි මේක ලියා ගන්න මම ආයෙ පැහැදිලි කරන්නම් ඇයි එහෙම උනේ කියලා. ඇයි එහෙම උනේ කියලාත් මම පැහැදිලි කරන්නම්. ලියා ගන්නකො ඔය ටයිපිකස් එක ලියා ගන්න. අනිත් ඒවා මතක තියාගන්න කියලා මේක ඔක ලියා ගන්න. ඔක මතක තියාගන්න දන්න ටිකේනවා. පස්සේ තනියම හදන්න. ලොකුම කෙනාගේ වර්ගය ත්‍රිකෝණී ත්‍රිකෝණයකට පයිතගොරස් දාන්න පුළුවන් ලොකුම කෙනාගේ වර්ගය තුන් දෙනාගේ වර්ගවල එකතුවට සමානයි නිගම කෙනාගේ වර්ගය තුන් දෙනාගේ වර්ගවල එකතුවට සමානයි දැන් BC දන්නේ නැහැ නිගම කෙනා 13 13 වර්ගය කියන්නේ එයාගෙම ගුණ කරා වෙන කෙනා සමානව ගන්න තේරුන්නේ නැහැ කියලායි කියනවා ඒ වර්ගය කියන්නේ මොකක්ද ඒස 13 109 උනේ කොහොමද යාත්‍ර ප්‍රශ්න හරි එයාගෙන් කියලා කියනවා මෙයා අනිත් පැත්තට යන්නේ මේකේ DC තනි වෙන්නේ 108 නම් 144 අඩු වුණාම තමයි මම 25යි කියලා දෙන්නේ හරි එතකොට BC කියන්නේ BC ගේ වර්ගය 25 තමයි එයාගේ BC ගෙම ගුණ වුණාම 25 BC ගේ වර්ගය 25 කියන්නේ එයාගෙම ගුණ වුණාම 25 එහෙනම් BC කවුද? පහ. හරිද? ඔය. ඉවර වෙන්නයි යන්නේ. සුඛයිද? සෙකන්ඩ් පේපර් එක කම්පියුටර් එහෙමම තියනවා නේද?
y සමානයි 2x ධන 3 රේඛාවට සමාන්තරව මූල ලක්ෂ්‍ය හරහා යන රේඛාවේ සමීකරණය. මොනවද සර් මේ ආවන්නේ? ග්‍රීක් වගේ නේද? දන්නේ නැත්තම් අහලා නැත්තම් ඕවා ග්‍රීක්. හරිද? ඔය කියන්නේ මෙන්න මෙහෙම දීලා තියෙන සරල රේඛීය ශ්‍රිතයක්. හරිද? සරල රේඛාවක් කාඩසිය දායකයක් කළා තියෙන. හරිද? මෙන්න මේ වගේ යන සරල රේඛාවක්. මේ ධන තුන කියන්නේ පුතේ මේ කැපෙන්නේ නේද ධන තුනලු. හරිද? ඔය ධන තුනලු කපාගෙන යන්නේ. හරිද? මූ y මූ x ඔක තමයි කතාව. මෙන්න මෙයාට සමාන්තරව මේ තියෙන රේඛාවට මේ නිල් පාට රේඛාවට සමාන්තරව. හරිද? හරිද? ඔය රේඛාවට සමාන්තරව මූල ලක්ෂ්‍ය හරහා කියනකට කොහෙද? මූල ලක්ෂ්‍ය කියන්නේ මේ දෙන්න කැපෙන තැන. සමාන්තරව කියන්නේ දිනවා දන්නවනේ මෙන්න මෙහෙම වෙන්න යන එක ආවේ. මුගේ සමීකරණය. ඒක තේරුණාද? ඕක ලියන්න නම් සිංහල කවි පන්තියක් ගත්තාම මුල් පද දෙක දුන්නාම ඊළඟ පද දෙක ලියන්නේ හිතලා නෙමෙයිනේ. කලින් කියලා පාඩම් කරලා නේද? අතේ ලියාගෙන ඇවිල්ලා කොහොමද ඔක ලියන්නේ? නැත්නම් කලින් දවසේ මහවස ඇවිල්ලා නේද? අහයි කියලා හිතන හැම කවි පන්තියෙම ඩෙස් එකේ ලියලා නේද? තවත් ඕනනම් චූටි කොළ කෑලි වල ලියලා ඩෙස් එකේ පැලුම් අස්සේ හිර කරලා ගිහිල්ලා ඒ වගේම බලලා ලියලා කොහොමද ලියන්නේ? දැන් ගණිතය කියන්නේ පුතේ ඊට වඩා ඇඩ්වාන්ස් විෂයක්. ගණිතයේදී කියන්නේ මතක් කරලා හරිද? කලින් කියලා දෙනවා ඒ වගේ වෙන එකක්. ඒක මතක් කරලා තව එකක් කරලා පෙන්නන්නත් ඕනේ. ඉතිහාසයේදී දෙවන ලෝක යුද්ධය ගැන ගන්නවනේ. නේද? දැන් පේපර් එක ලියන්න ගියාම දෙවන ලෝක යුද්ධය ගැන මතක් කරගෙන තුන්වෙනි හරි හතරවෙනි හරි ලෝක යුද්ධයක් කරලා පෙන්නන්න කියන්නේ නැහැ. ඕකේ ටිකක් හරි කරනවා. දැන් ඉතිහාසයට පයිද කර සිටියා නම් ඌ කිව්වේ මොකක්ද කියලා අහනවා මිසක ඌ කිව්වේ වගේ ගණන් හදන්න දෙන්නේ නැහැ නේ. එනවාද? හරි ඉතිහාසයේ ඉතිහාසයේ කියනවා ගණන් කියන්නේ ඊට වඩා ඇඩ්වාන්ස් එකක්. අවුරුවාරි කියනවා නම් ගණන් පාඩම් කරන්න ඕනේ කියලා ටොම් පාට ගණන් වල පාඩම් කරන්න ඕන ක්‍රමයන් නම් පාඩම් කරලා සූත්‍ර තියෙනවා. හරිද? ඒවා දන්න මිනිස්සුන්ට වැඩේ වල දාන්න පුළුවන්. පුතේ y සමානයි mx ධන c තමයි ඕනම කෙනෙක් කියන්න ඕන සාධාරණ විදිහ. ඔය ක්‍රමයට තමයි පෙළ ගස්සන්නේ. ඕලින් කරන්න ඕන ඕක. ඔය yx ඕන කෙනෙක් ඉන්නවනේ. එතකොට m c ට එන දෙන්න තමයි අපි දැනගන්න ඕන. m කියන්නේ අනුක්‍රමණය. m කියන්නේ කවුද? අනුක්‍රමණය. අහලා තියෙනවා මේ මතක් කරනවා C කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ කැපෙන තැන. අනුක්‍රමණය කියන්නේ කොච්චර ඇලවෙලාද? අන්තක්ඛණ්ඩය කියන්නේ කැපුණේ කොතනින්ද? අපිට කොට දැනගන්න ඕන කැපුණේ කොතනින්ද කියලායි නේද? කොච්චර ඇලවෙලාද කියලා. ඔය දෙක තමයි මේ අරියන් දෙකෙන් අපිට දෙන්නේ. එතකොට අපි m කියන්නේ අනුක්‍රමණය නම් m කියන්නේ ඇලවෙලා තියෙන ප්‍රමාණය කියලා ඔයා මතක් කරගත්තා නම් m කියන්නේ අනුක්‍රමණය m කියන්නේ ඇලවෙලා තියෙන ප්‍රමාණය කොච්චර ආනතියක් තියනවද කියලා. එතකොට පුතේ ඌට සමාන්තරව යනවා කියන්නේ ඒ ගානට බැලුණා කියන එක නේද? ඌට සමාන්තරව යනවා කියන එකේ තේරුම උගේ ගානට බැලුණා. ඒ කියන්නේ උගේ m එකම m නෙමෙයිද? කෙනෙක්ට සමාන්තරව යනවා කියනවා. සමාන්තරයි කියන එකේ තේරුම තියෙන නේද? උට තියෙන ඇලයම මුටක් තියෙනවා කියන එකනේ. මෙයාට තියෙන ඇලයම මුටක් තියෙනවා කියන එකනේ. මෙයා කොච්චර ඇලවෙලාද? ඒ ගානට මෙයාත් ඇලවෙලා. ඒකනේ සමාන්තර උනේ. නේද? අනුක්‍රමණය කියලා එම්මකුලෙන් මුටේ ඇලවෙච්ච ප්‍රමාණය එක. දෙන්නගේ ඇලවෙච්ච ප්‍රමාණය සමානයි කියලා තමයි
සමාන්තරයි කියලා කියන්නේ. සමාන්තරයි කියනකොටම ඔයා දැනගන්න ඕන ගණිතයේදී මොකද්ද m සමානයි. එහෙනම් සමාන්තරව කිව්ව ගමන් අලුත් කෙනාගේ m වෙනුවට දාන්න ඕන දෙක කියලා ඔයා දැනගන්න ඕන. අලුත් කෙනාගේ m වෙනුවට දාගන්න ඕන කියන දෙක කියලා දැනගන්න ඕන. ඊට පස්සේ කියනවා මූල ලක්ෂ්‍ය හරහා යන කපාගෙන යන්නේ බිඳුවලු. හරිද? කැපෙන තැන වගේ තමයි මෙතන 3යි කියලා දැම්මේ. දැන් කපාගෙන යන්නේ බිඳුව නම් කොහොමද නේද ලියන්නේ? මේක ටුක්ටක් හොඳද? සිද්ධාන්ත සෑහෙන්න මතක් කරගන්න අවස්ථාවක් නේ. මතක තිබ්බයිකෝ මට ඒක මතක තිබ්බා. එහෙම ඉන්නවද? අපි නම් මතකයි සර්. එහෙමත් ඉන්නවනේ. ඒකනේ හොඳයි. මතක තිබෙද්ද තේරුමෙත් නැහැ. එහෙමත් තියෙනවද? අදමයි යන්නේ සර්. ඈ? සත්තයි අදමයි යන්නේ. එහෙමයි කොහොමද සර් වරක් කියන්නේ නේ? ඔය ආනේ වල කොහොමද අතොස්සන්නේ? හරි. ඕනේ. අගම් දැන් අනුක්‍රමය m අන්තක්ඛණ්ඩයේ c කියන එකවත් දැනගෙනද නිදා ගන්නකො. අද නිදා ගන්නකොට මතක් කරන්නකො මරුනේ. නේද? මරුනේ. මොකද්ද මරු? අනුක්‍රමණය කියන්නේ m නේ, අන්තක්ඛණ්ඩය කියන්නේ c නේ. m ගෙන් ඇලවෙන ප්‍රමාණය කියලා කියන්නේ c ගෙන් කියලා කියන්නේ කැපෙන තැනනේ. දෙන්නේ සමාන්තරයි කිව්වොත් තුන් දෙනාගේ m සමානයිනේ. මතක් කරන්න නිදා ගන්න ගියාම කොහොම මතක් කරයිනේ නිදා ගන්න ගියා එක්ක එක ටිකක් ගහලා ඉන්න එක්ක නේද පොරේ හරි ගේම් එකක් ගහලා ඉන්නවා එනේ එකේ ගේම් එකක් ගහලා ඇවිල්ලා ඕක රස කර කිව්ව විදිය කොහොමද මතක් කරන්නේ හරි හරි ඊට වඩා නරකව මතක් කරන්න දෙන්නේ නේද හොඳයි වෙනයි එහෙම නෑ මුදී ඔයාලා එහෙම නැතුණාට වෙනම වෙන කෙල්ලෝ ගැන මතක් කරනු ඉන්නවා කොල්ලෝ ගැන මතක් කරනු ඉන්නවා අයියා යාළුවෝ වෙන්න හරිද කියලා හිතනු ඉන්නවා නේද එහෙම මොකක්ද ඉන්නවනේ එයාකින් බලන්න ඒවා හොඳයි නේද වඩා හොඳයි කොහොමද මෙහෙම හොඳ හරි පරිමාව කියන්නේ පුතේ වොලියුම් එක මේ කියන්නේ දීක පළල වගේම උසේ ගුණිතයෙන් එන එකක් දිග පළල උස අපි දන්නවා දිග 5යි m මම තව සූත්‍රයක් කියන එකක් කියන්නම් 2යි m 3යි m නේද මීටර 3යි පළල උස 2යි මම මේ සූත්‍රය ලියාගත්තේ ගානේ මට දෙනවා පරිමාව හොයන්න කියලා දිගයි පළලයි උසයි 3ම එහෙම නැත්නම් තවත් සූත්‍රයක් තියෙනවා පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස කියලා. පරිමාව කියන්නේ මොකද්ද? හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස. හරස්කඩ වර්ගඵලයේ කොහොමද? දිග පළලෙන් ගුණ කරාම හරස්කඩ වර්ගඵලයක් එනවා. හොඳයි. දැන් අපි මේක ඕනේ මේක දිග පළල උස කියන හින්දා වෙන ගානකදී හදන්න තමයි ඒක මතක් කරේ. 5 වරක් 3 15යි 15 වරක් 2 Yeah. Yeah, maybe. දැන් අහන්නේ වර්ග මීටර වලින් නෙමෙයිනේ. ඕකනේ ප්‍රශ්නේ. හැබැයි අපි දන්නවා එක වර්ග මීටරයක් කියන්නේ කොච්චරක්ද? මීටරයක් දිග මීටරයක් පළල මීටරයක් උසට ඇන්ටි එක. මීටර 1000ක්. सेंटीमीटर दिख सेंटीमीटर वाला सेंटीमीटर उसे क्यों टैंक ये वातु रारी मनवारी मिली लीटर याक्ति ඇයිද දිගයි පළලයි උසයි සෙන්ටිමීටරේ වෙලා එයාගේ පරිමාව ඝන සෙන්ටිමීටරයක් නම් ඒක ඇතුලේ තියෙනවා 1 මිලිලීටරයක් මීටරේ වෙලා වර්ග කියලා දාලා තියෙන ඝන මීටරයක් වුණා නම් දිග පළල උස ඝන මීටරයක් වුණා නම්
මොකක්ද වෙන්නේ? ඊටව කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 1000ක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ 1000 ගුණයක් 10 ගුණ කරනවා කියන්නේ සමානයි 10න් ගුණ කරාම තව බිංදු 3ක් එල් වෙනවා. එහෙම නේද වෙන්නේ? එහෙම නේද වෙන්නේ? 30000ක් 10කට 30000. මේක පැත්තකින් ලියන්න එතකොට මරු ඔයා දන්නවා කියලා ගන්න. ඇමරිකන් ඩොලරයක විනිමය අනුපාතිකය ඒ කියන්නේ හුවමාරු මිල රුපියල් 325ක් කියන්නේ ඩොලරයකට අපි 325ක් දෙන්න ඕන. හරි. එක ඩොලරයක් ගන්න මම රුපියල් 325ක් දෙන්න ඕන කියන එක තමයි ඔය තේරුම. එතකොට 10000ට ගන්න පුළුවන් ඩොලර් ගාණ කියන්නේ 10000 ඇතුලේ 325 ඒවා කොච්චරක් තියෙනවද කියලා 10000 ඇතුලේ 325 ඒවා කොච්චරක් තියෙනවද කියලා හොයාගන්නේ ඕක බෙදලා අපෙන් අහන්නේ ආසන්න ගාන රවුම් වෙනවද රවුම් උත්තරයක් එනවද නැහැ කියලා එයා දන්නවා 1000ට දැන් 100ට 325 ඒවා නැහැ 1000ට 325 ඒවා කීයද 3ක් 975යි 3ක් 975යි එතකොට ඇයි 300 වතුනක් 900යි 25 වතුනක් 75යි 25ක් ඉතුරුයි 250ට 325 ඒවා නැති හින්දා මම අනන්තයෙන් අරගෙන ඇවිල්ලා දැන් මේක නෑ ඒකින මම අනන්තයෙන් අරගෙන ඇවිල්ලා බිඳුවක් තියනවා මම අනන්තයෙන් ගෙනාවු බිඳුව තියද්දී මෙතන දශමකිත තියෙනවා දැන් 2500ට 325 ඒවා 1000ට 3යි 2000ට 6යි හරිද 2000ට 6යි එතකොට දැන් 3.7ටත් වඩා තියෙනව නේද අඩුම ගානේ එයි 1000ට 325 ඒවා 3යි නම් 2000ට 6යි නම් තවත් එක 325ක් ඕකස්සට දාන්න පුළුවන් නේද දැන්ටම තියෙන 1850යි හරි 325 ඒවා දෙකක් දාන්න බෑ එකක් දාගන්න පුළුවන් කියන්නේ 30.7යි දශම 7ක් දක්වා ගියාම අපිට ඒ දශම 7 අයින් කරන්න බෑ වටේට. ඇයි? පහට වඩා වැඩි වෙලා. පහට ආවා. අපිට ඌ අයින් කරන්න බෑ නිකන්. ඌ අයින් වෙලා යන්නේ. මෙහා පැත්තට එකක් දීලා. හරිද? වටේ ඉමේදී අපිට යම් තැනකින් එහා ඌ අයින් කරන්න කියනවනේ වට යන්න කියන්නේ ඒකනේ. ආසන්න 10ට වට යන්න කියන්නේ එතනින් එහාට ඌ අයින් කරන්න කියනවා. හරිද? මේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට කියන්නේ එතනින් යාව අයින් කරන්න කියලා. ආසන්න 100 කියන්නේ එතනින් යාව අයින් කරන්න කියලා. අයින් කරන්න කියනකොටම එතනින් යාව අපි බිඳු කරලා දාන්න ඕන. බිඳු කරලා දාන්න ඕන. ඒ දාන වෙලාවට අපි උඩ කරන ගෞරවයක් විදියට මතක තියාගන්න. ඒක පහ හෝ පහට වැඩි නම් අපි ඌ එකක් දීලා ගියා කියලා මෙතන 31 කියලායි ගන්න. හරිද? අපි වැටෙන්නේ පාඩමේ ඉන්න කරන දැන් මෙතන පාඩම් එකක් ඉස්සරහ දීප නිගාඩකට කතා කරන වැටෙන්න පාඩම නම් අපි කතා කරමු මේක රසට කොච්චර වෙනවද කියලා කොහොමද වෙන්නේ මොකද ආලා කියනවා 100ට 1000ට 10000ට ආසන්න පූර්ණ සංඛ්‍යාවට පළමු දශම ස්ථානයේ දෙවන දශම ස්ථානයේ කියලා වටෙන් ගොඩක් තිබුණා නේද? ලොකු පාඩමක් අපි එකක් වෙනම කතා කරමු. එකක් දාගන්න. හරියට අවුලක් වුණාද?
බිඳු ඩිස්මිස් වෙලා වගේ නම් කියන්න. හරි. අවසානයේට ආවා. වැඩක් වුණාද? මේ මොනවද මේ? දිගංශය. පරිමාණ රූප කතාවෙන් එන එකක්. කාණ්ඩ මතක දිගංශයක් කියලා කියන්නේ මොකක්ද කියලා? උතුර දකුණ යා කර අඳුන් ලබන රේඛාවක්. උතුර අඳුන කියලා. නේද? අපි යම් තැනක ඉඳලා දිගංශය බලන්න කිව්වොත් දැන් මට ඒ ඉසිර බීජ දිගංශය බලන්න කිව්වොත් මම මුලින්ම කරන්නේ මොකද්ද? ඒකේ ඉඳලා උතුරට ඉරක් අදිනවා. AY BY යා කරලා ඉරකුත් අදිනවා. මොකක් කිව්වහම ඒ සිට බීජ දිගංශය බලන්න කිව්වොත්. මොකද බලන්න කියන තැන ඉඳලා උතුර අදිනවා. බලන්න කියන තැන ඉඳලා බලන්න කියන එකව යා කරලා ඉරකුත් අදිනවා. ඔය දෙක කරන්න පුළුවන්. කොයි වෙලේ හරි කොතන ඉඳලා හරි කොතනකට හරි දිගංශයක් හොයන්න කිව්වොත් කොතන ඉඳලාද කියලා එතනින් උඩට ගන්න විතරයි. කොතනටද කියලා තුන් දෙනාම යා කරන්න. අමාරුනේ. ඊට පස්සේ ඔය අපි යනපු රේඛා දෙක අතර දක්ෂිනාවර්ත කෝණය බලන්න. දැන් අපිට කියනවානේ මෙච්චරයි කියලා. හැබැයි දැන් අපිට කියන්නේ මොකද්ද? BC දෙක. දැන් එහෙනම් අර කියපු දේම අපි කරමු. කොතනද කියලා අහලා එතනින් උතුරට අදින්න. ඒ දෙන්නම යා කරන්න. දක්ෂිනාවර්ත කෝණය. දකුණු පැත්තෙන් එන, ඒ කියන්නේ ඔරලෝසුවේ කට්ට කරගෙන පැත්තට එන කෝණය බලන්න. ඕක හොයන්නේ කොහොමද? උපේ දැන් ඔයාට මතකද මේ තියෙන සමාන්තර රේඛා දෙකක් මේ දෙන්න මිත්‍ර කෝණ මේ දෙන්න මිත්‍ර කෝණ එකතු 180ක් වෙනවා. එහෙනම් මෙතන 140 මිත්‍ර කෝණේ මිත්‍ර කෝණ පරිපූර්ණයි. මිත්‍රයෝ එකතු වෙලා 180ක් හදනවා කෝණවලදී. මේ තියෙන ලක්ෂයක් වටා කෝණ මේ වටේම නම් 360යි. එහෙනම් 360න් අර 140 අඩු කරාම කීයක් වෙනවද? 220යි කියලා එනවා. මොකක්ද? දිගංශය. මොකක්ද කරේ? උතුර යා කරා දෙන්න යා කරා දක්ෂිනාවර්ත කෝණය ගත්තා. ඕක දැනගන්න ඕනුනා මොනවද? මිත්‍ර කෝණ කතාව. ඕක දැනගන්න ඕනුනා මොකක්ද? ලක්ෂයක් වටා කෝණවල එකතුව 360යි කියන කතාව. ගණිතේදී විෂය අමාරු වෙන්න තව හේතුවක් ඒක. අර කලින් කිව්වා වගේ ඉතිහාසයේදී පළවෙනි ලෝක යුද්ධය මෙලෝඩියක් ගන්න නැති එකාට දෙවෙනි ලෝක යුද්ධය ආවා ඒ ප්‍රශ්න උත්තරේ ලියන්න පුළුවන්. හැබැයි කලින් පාඩම් දන්නේ නැතුව දිගංශයේ පාඩම පැලෙන්න ඉගෙනගෙන හිටිය ළමෙක්ට මේ ගාන උත්තරේ ලියන්න පුළුවන්. බෑ. ඇයි? මිත්‍ර කෝණවල දීර වෙනවා. ලක්ෂයක් වටා කෝණවල දීර වෙනවා. ඔය තුනම දැනගෙන හිටියාම තමයි උත්තරේ. ඒකනේ ડોක්ටර් කෙනෙක් වෙනවා නම් ඉංජිනේර කෙනෙක් වෙනවා නම් එයාගේ සාමාන්‍ය වෙලා ප්‍රතිඵලය බලන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඔයා දන්නවද? ඔයාට අඳුම ගානේ ආර්ට්ස් කළා. කැම්පස් යනවා කියලා මට ගණන් එපාස මම ආර්ට්ස් කළා කැම්පස් යනවා. මම නෙට්වර්ක් කරලා යනවා. මට ගණන් එපාස මම නෙට්වර්ක් කියලා හදනවා. ඉවරයි මම චිත්‍ර අදිනවා. ඒත් ගුරුපත් වීමක් ගන්න ගියාම S එකක්ද? ගණන් නැද්ද? හොඳට නඩන්න පුළුවන්. මේ බලන්න නටලක් වෙනවා. ඒක තමයි
යන බීජයට වෙන එක නගන්න බෑ කියලා පේනවා. දෙනවලවත් තියෙන. ඔක්කොම ප්‍රශ්න. ඔක්කොමත් කියලා අර ඔක්කොමත් දැනලා යනවා මහානනේ. ඇටුරුත් එපා, ගල්රුත් එපා කියලා යනවා මහාන. එක දවසක් යනවා දාලා පිරිවෙන. පිරිවෙන යම ආයෙ මොකද වෙන්නේ? ආයෙ ගන්නට පටන් ගන්නවා. ආයෙ තියෙන අවසානය. දැන් මොකද? මහාන වෙලාවක් යන විදිහට. ඒකයි. හරි. කෙනෙක් හිතාගෙන කියනවා මම නැටුම් දාලා චිත්‍ර කලා මේකෙන් බේරෙනවා. බෑ. මහාන වෙලා ඒත් මම වංශල් වලට ගිහලා පොඩි අමුතු දුකල්ලා තියනවා දන්නේ නැහැ. හරි. එන්න එළිය. එතකොට තමයි තේරෙන්නේ උදා මොකද්ද? මහාන වෙලාවක් මේකේ නම් බේරෙන්නේ. එහෙනම් ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් ඉගෙන ඊට පස්සේ මහාන. හරි. එහෙනම් අපි දැන් යනවා තව ජෝඩි විනාඩි දෙකක් විතර ගන්නවා විනාඩි දෙකකට වඩා තියෙනවා විනාඩි දෙකයි ගන්න. ඔයා කියන්නේ නේද? දැන් මෙච්චරක් නෙමෙයි තියෙන්නේ මේකේ. එන නඩුවක් කියනවානේ මොකද්ද? පළමු ප්‍රශ්නේ ලකුණු 16ක් ගන්නකොට පළවෙනි එකට 16ක් දීලා ඒක ලියන්නේ අනිවාර්ය එක ලකුණු මම මේ පාඩම ඉගෙනගෙන යන්නේ නැහැ කියලා අත්හැරලා යන්න පුළුවන්ද? අපේ වාසනාවේ තරම දන්නවනේ මොකද්ද වාසනාවේ තරම? මම ඔක්කොම පාඩම් කරලා මම විභාගයට යනවා බලන්නකො දත්පෙනි රූපය. අනියව දෙනවා දත්පෙනි රූපය අනිවාර්ය ගන්න ලකුණු 16ක්. මම යනවා ද්විමීය සංඛ්‍යා දන්නේ. පිටින් එනවා පුතා ලකුණු 16ක ද්විමීය සංඛ්‍යා ගන්න. ඉතින් ඔබ ලියුවත් ගන්න නැහැ කියලා හිතනවනේ. ඒකින්ද ගණිතේදී මුකුත් මග ඇරලා යන්න බෑ කියන පණිවිඩය දෙන්න තමයි මෙන්න මේ වගේ පුදනකොටම කාපියලා කියලා දෙන්නේ ධර්මවලම මොකද්ද? තෝරන් ඉරේ වට 11යි. අපි බලෙන් බලාත්කාරයෙන් දෙන්නකට ලකුණු 16යි. ඕක නැත්තම් ගොඩ එකක් ගන්න බෑ තමයි කියනවා. ඉගෙන ගමු. මේ වැඩසටහන සිංහ සමාජයේ වරණ බටහිර බෑන්ඩ් එකක්. මම හොඳයි කියලා හිතන ඉඳලා යාළුවෝ තෝරගෙන කියනවා. ඔයාලත් මම හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට පණිවිඩය දෙන්න ගෲප් එකට දැම්මම ලින්ක් එක ෂෙයා කරන්න මේකක් කියනවා කියලා කියන්න. මොකද මේ පණිවිඩය යවන්න එයාලා තමයි දාන්න පුළුවන්. හරි මගේ මොනවා හරි පාඩු තියෙනවා නම් මම කියන්න. වෙන ගුරුවරයෙක් වුණා සිංහ සමාජයේ කිව්වොත් එයාලා ඒක ක්ලාස් එක කරලා දෙයි. මීට අමතරව තව විෂයන් තියෙනවා සම්මාන වෙන ළමයි ප්‍රමාණය 90 විෂය ප්‍රමාණයක් අධිකව දෙන්න යාළුවා ඇස් පිළිනවා. හරි ඒක මතවත් වෙන්න බෑ මොකද ගුරුවරයෙක් ඉන්නා ඒක යාළුවාගේ ප්‍රොජෙක්ට් එක මට ඇහිච්ච හැටි හරි තමයි වැඩි වුණොත් විෂය වැඩි වෙන කතාව හරි එහෙනම් ඔයාලා පුළුවන් තරම් යාළුවාටත් මේක ෂෙයා කරන්න මම හිතනවා යාළුවාට තරකට දෙන්න ඉතින් කියලා ලබන සතියේ සෙකන්ඩ් පේපර් එක අපි සාකච්ඡා කරනවා ඒ කතා කරද්දී මේ වගේම උත්තරේ නෙමෙයි පාඩමේ වැදගත් තැන් මතක තියාගන්න ඕන වටින තැන් අපි කතා කරනවා. එහෙනම් සංවිධානය කරපු සිංහ සමාජයට වගේ සම්බන්ධ වෙනවා ප්‍රති විශේෂයෙන්ම පටන් ගත්ත වෙලේ ඉඳලා ආපු හැමෝම ඉවර වෙනකම් මේක ඇත්තටම සතුටුයි. ඒකෙන් මම හිතනවා ඔයාලා දැනෙන්නේ තේරෙන්නේ නැති කියන එක නැත්තම් මේ වගේ වෙලාවකට කියා ගන්න අමාරුයි. මේ මතයි වඩා ඉන්නේ. අපි වගේ ඔක්කොම ලෑස්ති කරගෙන වෙනස් කරගෙන හම්බ වෙමු. ඔයාලට පුළුවන් නම් අපේ ගෲප් වල ඇඩ්මින්ලාත් එක්ක කතා කරලා කොහොමද මේ ප්‍රොජෙක්ට් එක ඔයාලට උදව් කරන්න පුළුවන් කියලා ඔයාලා කියන්න. සමහරවිට ඔයාලා ගාව ඇති යාළුවෝගේ නම්බර්ස් ඇති යාළුවෝට ලින්ක් යවන්න පුළුවන් ක්‍රම ඇති. ඊට යාළුවත් එක්ක කතා කරගන්න. මේක මොකද සිංහ සමාජයේ ඉඳන් මේක කරන්නේ එයාලගෙන් වෙන්න ඕන දෙයක් විදියට මොකද එයාලා ස්වේච්ඡා සංවිධානයක්. අපේ රට ලෝකෙට යමක් වෙන්න ඕන කියලා හිතාගෙන එයාලා යමක් කරනවා. ඔයාලා හිතනවා නම් අපිනුත් යමක් වෙන්න ඕන කියලා නේද? යාළුවන්ට පණිවිඩය යවන්න ඔයාලට කරන්න. මගෙනුත් යමක් වෙන්න ඕන හින්දා මේක පන්ති ගාස්තු අරගෙන උගන්නන පන්ති වගේම හොඳටම උගන්වන්න. මම එකයි කියන්නේ. හරි. එහෙනම් ඔයාලට වගේම 6 7 8 9 සියලුම ශ්‍රේණි වල 10 11 දක්වා මේක තියෙන බවත් මතක් කරගෙන අයියලාත් කරවත් ඒවට සම්බන්ධ වෙන්න කියලා ඔයාගේ ලින්ක්
යවලා ඒ පරිදි දෙන්න කියලා කියනවා. අද දවසේ සමහරක් යනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා ඉන්න පුළුවන් chat එකට දාන්න පුළුවන්. මයික් ඔන් කරලා කියන දෙයක් තියෙනවා මම chat එකට දාලා මයික් ඔන් කරන්න කියලා මට ඒක අවස්ථාවක් දෙන්න පුළුවන්. එහෙනම් පරිසරයට ගිහින් ආයිබෝවන්. දෙවන්සාර